කුමාර කාශ්‍යප මාතාව කියන්නේ කුමාර කාශ්‍යප. ඒ අම්මා විවාහ වෙලා ඉන්නේ. විවාහ වෙලා ඉඳලා ටික කාලයක් ඉඳලා මේ දෙන්නගෙම කැමැත්තෙන් මේ දෙන්නම යනවා පැවිදි වෙන්න. බිරිඳ සහ ස්වාමියා දෙන්නම. කොහොම පැවිදි වෙලා ඉන්න අතරතුර මේ අම්මා ගැප් ගන්නවා. මේ මෙහෙණින් වහන්සේ ගැප් ගන්නවා. ඇයි විවාහ ජීවිතයක් ගත කළ නිසා. ඊට පස්සේ කොහොම හරි අන්තිමට මේ මෙහෙණින් වහන්සේ දරුවෙකු බිහි කරනවා. මේ දරුවා ලොකු මහත් වෙන්නේ උස් මහත් වෙන්නේ රාජමාලිගාවේ. අවුරුදු 7ක් යනකම් මේ අම්මා මේ දරුවව දැක්කේ නැහැ. මේ මෙහෙණින් වහන්සේ දරුවව දැක්කේ නැහැ. අවුරුදු 7ේදී මහාන කරනවා. මේ අවුරුදු 7ේදී මහාන කරනවා. ඒත් මේ අම්මා දන්නේ නැහැ. මගේ පුතා තමයි මේ කියලා දන්නේ නැහැ. තේරුණාද? ඒත් බලන්න අම්මලාගේ දැනුම මේ පුංචි හාමුදුරුවෝ දැන් මහාන වෙලා පිඬුසිඟා වඩිනකොට මේ මෙහෙණින් වහන්සේ මේ පුංචි හාමුදුරුවෝ දිහා බලන් ඉන්නවා. මෙයා තමයි මගේ පුතා කියලා. බලන්න හඳුන ගැනීම. ඕගොල්ලොන්ගේ ඇඳුම් වල තියෙන හඩු ගඳ අම්මලාට කොහේ තියුණත් හොයන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් අම්මලා හරි කැමති තමන්ගේ දරුවාගේ දියුණුව දැකලා සතුටු වෙන්න. අම්මා එක බලාගෙන ඉන්නේ. ඇවිල්ලා ඔයා ඉංග්‍රීසි වචන දෙක තුනකින් කතා කරන්නකෝ. අම්මා ඉස්සරහ අම්මා පුදුම සතුටක් ඇති කරගන්නවා.